ඉතින් මම අද කතා කරන්න බැලුවේ 482 එහෙම නැත්නම් skills in demand කියන වීසා එක ගැන. මම දන්නවා ගොඩක් අය බලන් ඉන්න overseas 482 වීසා එකක් apply කරලා ඕස්ට්‍රේලියාව වලට එන්න. ඉතින් ඒකයි මම බැලුවේ මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට idea එකක් දෙන්න 482 වීසා එකක් කියන්නේ මොකක්ද? 482 වීසා එකකට ඔයා කොහොමද eligible වෙන්නේ කියන එක. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න ඕගොල්ලන්ට හොඳ idea එකක් ඒ 482 වීසා එක ගැන සහ ඔයා apply කරන්න ඉන්න කෙනෙක් නම් කොහොමද apply කරන්නේ කියන එක ගැන. ඉතින් 482 වීසා එක කියන්නේ මොකක්ද ගත්තොත් 482 වීසා එකක් කියන්නේ employer sponsored වීසා එකක්. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන businesses වලට allow කරලා තියෙනවා foreign employees ලව recruit කරන්න. ඉතින් ඒගොල්ලන්ට local labor එක හොයාගන්න බැරි වුණොත් 482 වීසා එක යටතේ ඒගොල්ලන්ට පුළුවන් foreign labor කෙනෙක් එහෙම නැත්නම් foreign employee කෙනෙක්ව recruit කරන්න. ඉතින් ඔය 482 වීසා එකට eligible වෙන්නේ කොහොමද කියලා ගත්තොත් 482 වීසා එකට විශේෂයෙන් ඒගොල්ලෝ දාලා තිනවා occupations 400 ගාණක්. මම මේකේ list එකක් මෙතනින් දාන්නම්. ඉතින් ඔය occupations වලට විතරයි 482 වීසා එකකට apply කරන්න පුළුවන්. ඉතින් ඔයා 482 එකකට apply කරන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් ගිහිල්ලා බලන්න ඔය occupation list එක. ඒකේ තියනවාද බලන්න ඔයාගේ occupation එක. එහෙම තිබුණොත් ඔයාට පුළුවන් ඕස්ට්‍රේලියාවේ jobs publish කරලා තියෙන sites වලින් jobs වලට apply කරන්න. ඉතින් මේ jobs publish කරලා තියෙන website වල job එකේ දාලා තියෙනවා sponsorship එකක් දෙනවද නැද්ද කියන එක. ඉතින් ඒකත් බලලා ඔයාට apply කරන්න පුළුවන්. ඉතින් ඕස්ට්‍රේලියාවේ jobs publish කරලා තියෙන websites ගත්තොත් mainly Seek කියලා website එකක් තියෙනවා. ඊට පස්සේ Indeed කියලා website එකක් තියෙනවා. ඊට පස්සේ Jora කියලා එකක් තියෙනවා. ඊට පස්සේ LinkedIn එක තියෙනවා. ওই විදිහට ඒගොල්ලෝ jobs publish කරනවා. ඉතින් මම ඒකේ links උත් දාන්නම් ඒ sites වල. ඔයා ගිහිල්ලා එතනින් apply කරන්න. apply කරලා ඔයාට job එකක් offer කරන්න කැමති වුණොත් sponsorship එකක් එක්ක ඔයාට 482 එකක් apply කරන්න පුළුවන්. ඉතින් 482 එක apply කරන process එක ගත්තොත් initially company එකෙන් ගන්න ඕනේ standard business sponsor approval කියන එක immigration එකෙන්. ඒක ගත්තට පස්සේ තමයි ඒගොල්ලන්ට පුළුවන් foreign employee කෙනෙක්ව recruit කරන්න. ඉතින් standard business sponsor approval එක ගන්නෙ කොහොමද කියලා ගත්තොත් ඔයාට already Australian registered migration agent හරි lawyer කෙනෙක් හරි ඉන්නවනම් ඔයාගේ case එක handle කරන්න. ඉතින් එයාට කිව්වහම ඔයාට already sponsorship එකක් හම්බුණා කියන එක එයාට පුළුවන් ඔයාගේ employerත් එක්ක කතා කරලා ඒගොල්ලන්ට standard business sponsor approval කියන එක අරන් දෙන්න. ඉතින් ඒකේ වැඩ ටික ඔක්කොම ඔයාගේ agent හරි lawyer හරි කරනවා. ඒක නිසා ඔයාලට තියෙන්නේ job එකක් හම්බුණ ගමන් lawyer කෙනෙක් හරි agent කෙනෙක් හරි හොයාගන්න ඔයාගේ case එක handle කරන්න. ඊට පස්සේ standard business sponsor approval එක හම්බුනාට පස්සේ ඒගොල්ලෝ කියලා තියෙනවා nomination එකක් දාන්න. nomination එක approve වුණොත් විතරයි 482 visa එකකට යන්න දෙන්නේ කියලා. ඉතින් nomination එකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ employer ගේ පැත්තෙන් ඔයාට contract එකක් දෙන්න ඕනේ. ඒ අදාළ list එකේ තියෙන occupation එකේ salary requirement එකත් එක්ක contract එක දෙද්දි contract එක දෙන්න පුළුවන් up to 4 years. ඒක employer ගේ අතේ තියෙන්නේ. ඒගොල්ලන්ට කැමති නම් 1 year දෙන්න පුළුවන්. එහෙම නැත්නම් 2, 3 ඔහොම දෙන්න පුළුවන්. දෙන contract එක අනුව තමයි ඔයාගේ visa duration එක decide වෙන්නේ. ඉතින් ඕක තමයි first thing ඒගොල්ලෝ කරන්න ඕනේ contract එකක් දෙන එක. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ කියලා තියෙනවා ඔයා පෙන්නන්න ඇයි ඔයාට local labor කෙනෙක්ව hire කරන්න බැරි කියන එක. ඉතින් ඒකට අපි කරන්න ඕනේ labor market testing කියන එක. එතනදී අපි advertisements දාලා local labor එහෙම නැත්නම් local employee කෙනෙක්ව hire කරන්න අපිට බැරි වුණා කියලා එතන labor market testing එකේ report එකක් දෙන්න ඕනේ. ඉතින් ඒ ඔක්කොම ඔයාගේ Australian registered migration agent හරි lawyer හරි කරනවා. ඉතින් ඇත්ත එක වැඩ කරාම එයා ওই ටික ඔයාට කරලා දෙනවා. ඉතින් ඔය දෙක employer ගේ පැත්තෙන් උනාට පස්සේ ඔයාගේ පැත්තෙන් nomination එක දාන අවස්ථාවේ මෙන්න මේ දේවල් ටික තමයි බලන්නේ. nominated occupation එකේ අවුරුද්දක experience එකක් තිබුණාද නැද්ද කියලා බලනවා. academic qualification එකක් තියෙන්න ඕනේ. ඒක depend වෙනවා skill level එකෙන්. skill level එක ඔයාගේ occupation එක හොයාගන්නේ කොහොමද කියලා කිව්වොත් ඔයා උතන තියනවා හැම occupation එකටම code එකක්. ඒ code එක search කරන්න Google වල. එතකොට ඒක ඇතුළට ගියාම ඔයාට පේනවා මොන skill level එකේ occupation එකක්ද ඔයාට තියෙන්නේ කියලා. example එකක් විදිහට skill level 3 වල occupation එක නම් ගොඩක් වෙලාවට ශ්‍රී ලංකාවේ applicant කෙනෙක් නම් NVQ level 4 කියන එක තමයි ඒගොල්ලෝ බලන්නේ. සමහර occupations වලට ඒගොල්ලෝ ඉල්ලලා තියෙනවා skills assessment කියන එක. ඒ කියන්නේ ඔයා පෙන්නන්න ඕනේ skill එක ඕස්ට්‍රේලියාවෙත් undertake කරන්න සුදුසුයි කියලා. නමුත් ගොඩක් occupations වලට ශ්‍රී ලංකන් passport එකක් තියෙන කෙනෙක්ට skills assessment එකක් අවශ්‍ය නැහැ. ඉතින් ඒක ඔයාලට check කරන්න පුළුවන් වගේ Australian registered migration agent ගෙන් හරි lawyer ගෙන් හරි ඔයා වැඩ කරද්දි එයාට approach කරන්න. එයා ඔක්කොම බලලා ඔයාට A to Z guide කරනවා කොහොමද මොනවාද අවශ්‍ය දේවල් කියලා. ඉතින් ওই ටික තිබ්බට පස්සේ ඒ කියන්නේ labor market testing report එක, advertisements records, ඊට පස්සේ
ඔයාගේ එක්ස්පීරියන්ස්, එතකොට ඇකඩමික්, ඊට පස්සේ තව ඒගොල්ලෝ බලනවා මාකට් සැලරි රේට් එක කොහොමද ඔයා ජස්ටිෆයි කරලා තින්නේ, කියන්නේ ඔකියුපේෂන් එකට හරි සැලරි එකක්ද දෙන්නේ. ඒ දේවල් ඔක්කොම ඔයාගේ මයිග්‍රේෂන් ඒජන්ට් වාට කරලා දෙනවා, එහෙම නැත්නම් ලෝයර් වාට කරලා දෙනවා. ඉතින් ওই ටික දැම්මට පස්සේ නොමිනේෂන් එක දාන්න පුළුවන්. ඉතින් නොමිනේෂන් එක දාන අවස්ථාවේ ඔයාට ඕන ෆැමිලි එකටත් එක්කම නොමිනේෂන් එක දාන්න පුළුවන්. ඒතකොට කොන්ට්‍රැක්ට් එකේ ස්පෙસિෆයි වෙන්න ඕනේ ඒ යන එක්ස්පෙන්සස් ෆැමිලි එකටත් ඒගොල්ලෝ බෙයා කරන්න කැමතියි කියලා. ඉතින් නොමිනේෂන් එක අප්‍රූව් වුණාට පස්සේ ඔයාලට වීසා එකට යන්න පුළුවන්. වීසා එකට යද්දි නැවත ඔයා අර දීපු ඩොකියුමන්ට්ස් දාන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ඇකඩමික්, එතකොට එක්ස්පීරියන්ස් ඔය දෙක. ඊට පස්සේ ඔතනින් එහාට ඒගොල්ලෝ බලනවා ඔයාගේ ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක, ඔයා මිනිමම් ඉංග්‍රීසි රික්වයර්මන්ට් එකක් තියෙන එක මීට් වෙලාද කියලා බලනවා. ඊට පස්සේ ඔයාට කැරක්ටර් එක ඒගොල්ලෝ චෙක් කරනවා. ඒකට පොලිස් රිපෝට්ස් අපි දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ හෙල්ත් එක චෙක් කරනවා. ඒකට මෙඩිකල් ටෙස්ට් එකක් කරන්න. ඉතින් ඔය ඔක්කොම කරලා ඔයාට 482 එකක් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔයා 482 එකක් ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් මම ඉස්සෙල්ලා කලින් කතා කරා වගේ best thing ඉස්සෙල්ලා ජොබ් එක අයිඩෙන්ටිෆයි කරගන්න, ඊට පස්සේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න. මොකද ජොබ් එකක් ඇප්ලයි කරපමණින් ඔයාලට ජොබ් එකක් හම්බෙන්නේ නැහැ. දිගටම ඇප්ලයි කරන්න. ඇප්ලයි කරලා ඔයාලට ජොබ් එකක් හම්බුනොත් ඔයා අප්‍රෝච් කරන්න ඔස්ට්‍රේලියානු රෙජිස්ටර්ඩ් මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් හරි ලෝයර් කෙනෙක් හරි. ඊට පස්සේ ඒගොල්ලන්ට ඔයාගේ කේස් එක බාර දෙන්න. ඒගොල්ලෝ ඊට පස්සේ ඔයාගේ එම්ප්ලොයර් ඒ වගේම ඔයාගේ පැත්තේ ඔක්කොම වැඩ ටික කරලා දෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඕගොල්ලෝ 482 වීසා එකක් ඇප්ලයි කරන්නේ.